සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ පහුගිය වීඩියෝස් බලලා මගෙන් පැල මිලදී ගන්නපු හැමෝටම ස්තුතියි. මගේ වීඩියෝ බලපු, කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම ස්තුතියි. පුංචි ලයික් එකකින් උනත් අපිට ලැබෙන ලොකු ධෛර්යයක්. ඉතින් මම අදත් විසිතුරු පෙළ එකතුවක් අරගෙන විසිතුරු පෙළ කිව්වට අද මල් පිපෙන වර්ග දෙකක් විතර වගේ තියෙනවා. මේ මගේ අංක 1 සෙන්රියානා එකක්. සෙන්රියානා එකේ මේ වගේ තනි පැලෙන්නේ පැල දෙකක් තියෙනවා. ඉතින් මේ පැලයක් ගන්න පුළුවන්. පැලයක් කියන්නේ මේ පොට්ටයක් ගන්න පුළුවන් රුපියල් 150කට. මේ තවත් ලස්සන ප්ලාන්ට් එකක්. මේ මගේ මදර් පොට් එක. ඉතින් ඒකේ මේ වගේ පැලයක් ගන්න පුළුවන් රුපියල් 200කට. මේ තවත් ලස්සන ප්ලාන්ට් එකක්. ඒ අංක 3. ඒකේ මේ මදර් පොට් එක තමයි මගේ. ඒකේ මේ විදිහට කඳ තැඹිලි පාට වෙන ලස්සන ප්ලාන්ට් එකක් තමයි ඒක ලොකු වෙනකොට. ඉතින් ඒකේ මේ වගේ පැලයක් දෙන්න පුළුවන් රුපියල් 150කට. මේ අංක 4 ඒ තමයි පින්ලැංගස්. ඒක මේ විදිහට මේ මගේ මදර් ප්ලාන්ට් එක මේ විදිහට ලොකුවට පෝච්චියේ වවා ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට හැංගින් පොට් එකක දාලා ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වැවුණු ලොකු පොට් එකක් දෙනවා රුපියල් 200කට. මේ බ්‍රොමිලියා එකක්. මේ ප්ලාන්ට් එක ඔයාලා අඳුරන ඇති මගේ කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මේ වගේ හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 150කට. මේ තවත් ප්ලාන්ට් එකක්. ඒක අංක 6. ඒක අක්කපාන විශේෂයක්. ඉතින් මේ පෙන්න ප්ලාන්ට්ම තමයි ලැබලා දෙන්නේ. මේකේ මේ වගේ හොඳින් වැටුණු ප්ලාන්ට් එකක් දෙන්න පුළුවන් 150කට. මේ අංක 7. ඉතින් මේ ග්‍රාස් එක අඳුරන නැති වලට මම කලින් වීඩියෝ එකක් දුන්නා. මේ පොට් එකක් ඒ මිලටම දෙනවා රුපියල් 60කට. මේ අංක 8. ඒක මල් පිපෙන ප්ලාන්ට් එකක්. ප්‍රසන්ඩියා කියන එක රෝස පබළු කියලා අපි කියනවා. ඒක මේ වගේ අතු බෙදිච්ච හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක්. මේ රුපියල් 200කට දෙනවා. මේ අංක 9 මේ සිප්ලේරා කහ එක. ඒකේ මේ වගේ හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් රුපියල් 200කට දෙනවා. මේ අංක 10 මේ ප්ලාන්ට් මේ පෙන්නන පැලම තමයි දෙන්නේ. ඉතින් මේ වගේ පැලයක් ගන්න පුළුවන් රුපියල් 350කට. මේ තවත් ප්ලාන්ට් එකක්. මේ අංක 11 මේ මගේ මදර් පොට් එක. ඒකේ මේ විදිහට වටෙන් පැලෙනවා මේ වර්ගේ. ඉතින් මේ වගේ වැටුණු පැලයක් දෙනවා ඒකේ රුපියල් 200කට. මේ බ්‍රොමිලියා එකක් අංක 12. ඉතින් ඒ 12 මේ වගේ හොඳින් වැඩුණු පැල තියෙන්නේ. ඒයින් පැලයක් දෙනවා රුපියල් 300කට. මේ අංක 13 13 තියෙන බ්‍රවුන් අවුට් එකක්. ඉතින් මේ වගේ නම් මල් වෙනවා ඒකේ පඳුරු දානවා හරි ඉක්මනට. ඉතින් මේකේ පැල දෙකක් සහිත පඳුර දෙනවා රුපියල් 200කට. මේ සිප්ලේරා එකක් අංක 14. ඒක සුදුයි කොළයි මිශ්‍ර සිප්ලේරා එක. ඉතින් මේ අංක 14 දෙන්න පුළුවන් මේ පෙන්නන ප්ලාන්ට් එකම දෙනවා. ඒක දෙන්න පුළුවන් රුපියල් 250කට. මේ ප්ලාන්ට් එක ඔයාලා අඳුරනවා ඇති. මේක අංක 15. ඒකේ පැලයක් දෙනවා රුපියල් 100කට. මේ මගේ ඊළඟ ප්ලාන්ට් එක අංක 16. මේක ෆාම් එකක්. හුඟක් තැන්වල මේ ප්ලාන්ට් එක නැහැ. මේ මගේ මදර් ප්ලාන්ට් එක තමයි. ඉතින් මේකේ මේ වගේ වැඩිණු පැලයක් දෙනවා රුපියල් 400කට. මේ ප්ලාන්ට් එක ඔයාලා අඳුරනවා ඇති. මේ ලකී ප්ලාන්ට්. ගිය සැරේ මේකේ කළු පාට මම දැම්ම සේල් එකට. මේ කොළ පාට එක. ඒක අංක 17. මෙතන බුෂ් එකක් තියෙන්නේ. ඒක රුපියල් 250කට දෙනවා. මේ අංක 18. ඒක ඩ්‍රෙසිනා එකක්. ඒකේ මේ පෙන්නන පැලම තමයි ලබා දෙන්නේ. මේ වගේ ලොකු පැල රුපියල් 200කට දෙනවා. මේ බෙන්ජමිනා එකක්. ඒක අංක 19. මේ ප්ලාන්ට් එක රුපියල් 500කට දෙනවා. මේක තවත් ඩ්‍රෙසිනා එකක්. පීනික් දිගටි කොළ තියෙන්නේ. ඒක අංක 20. ඒන් පැලයක් දෙනවා 150කට. මේ අංක 21 ග්‍රාස් එකක්. මම මේක කලින් වීඩියෝ එකකට දැම්ම මට මතක විදියට. ඒකේ පැලයක් කිව්වට ඒක මේ වගේ ටිකොල පැකට් එකක පැල 3ක් 4ක් තියෙනවා. ඉතින් මේ වගේ පැකට් එකක් රුපියල් 100කට ගන්න පුළුවන්. මේ තවත් ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එක මගේ පහුගිය වීඩියෝ එකක් දැම්මා.
ඒ මිලටම දෙන්න පුළුවන්. රුපියල් 150කට මේ පැලයක් දෙන්න පුළුවන්. මේ තවත් ග්ලාස් එකක්. මේකත් මගේ පහුගිය වීඩියෝ එකක දැම්මා. ඒ මිලටම දෙනවා. මේ අංක 23 රුපියල් 100කට මේ පැලයක් දෙනවා. මේ අංක 24 මේකත් ප්‍රමිලිය කුල එකක්. ඉතින් මේනුත් හොඳින් වැඩි පැලයක් දෙනවා රුපියල් 100කට. ඉතින් ඔයාලට මෙතනින් පැල අවශ්‍ය නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මගේ WhatsApp නම්බර් එක 070 74 75 222.